කවදා හරි හිතලා තියෙනවද අපි දවස ගානේ පාවිච්චි කරන ප්ලාස්ටික් බෑග් එකයි වාහනයට ගහන පෙට්‍රෝලුයි අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්න යන්නේ ඔය වගේ එදිනදා දේවල් පිටිපස්සේ හැංගිලා තියෙන පුදුම විද්‍යාවක් ගැන. හොඳයි. මෙතන තියෙන දේවල් දිහා බලන්නකෝ. එක පැත්තකින් පෙට්‍රල් පම්පයක්, අනිත් පැත්තෙන් ප්ලාස්ටික් පානාවක්. බැලු බැල්මට මේ දෙක අතරේ කිසිම සම්බන්ධයක් නෑ වගේ නේද? ඒත් පුදුම දේ කියන්නේ මේ හැම දෙයක්ම අපි නොදැනුවත්වම එක මූලික දෙයකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අසල් ප්‍රශ්නේ තමයි මේක. පේනුමෙන් අහසට පොළොව වගේ වෙනස් මේ හැම දෙයක්ම සම්බන්ධ කරන අර පොදු දේ මොකද්ද? මොකක් වෙන්න පුළුවන්ද? උත්තරය තමයි හයිඩ්‍රෝකාබන. ඔව් හයිඩ්‍රෝකාබන. මේ හැම දෙයක්ම එක්කෝ හදලා තියෙන්නේ හයිඩ්‍රෝකාබන වලින් නැත්නම් බලගන්වන්නේ හයිඩ්‍රෝකාබන වලින්. නම ඇහුවම ලොකු දෙයක් වගේ හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම මේකේ තමයි අපේ මුළු නූතන ලෝකෙම පදනම. අපි බලමු මේවා මොනවද කියලා සරලවම. හරි. එතකොට මොකද්ද මේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ? නිර්වචනය ඇත්තටම හරිම සරලයි. කෙටියෙන්ම කිව්වොත් කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු එකට බැඳිලා හැදෙන ඕනෑම සංයෝගයක් තමයි හයිඩ්‍රෝකාබනයක් කියන්නේ. බලන්නකො කොච්චර මූලිකද කියලා. ඇත්තටම බලන්න මේකේ නමේම තීරම හැංගිලා තියෙනවා. හයිඩ්‍රෝ ඒ කියන්නේ හයිඩ්‍රජන්. ඊළඟට කාබන් ඒ කියන්නේ කාබන්. ඔන්න ඔය මූලද්‍රව්‍ය දෙක එකතු වුණාම තමයි හයිඩ්‍රෝකාබනයක් හැදෙන්නේ. හරිම ලේසි. හොඳයි. එතකොට මේ තරම් සරල සංයෝගයක් ඇයි මෙච්චරටම වැදගත් වෙන්නේ? හේතුව තමයි අපි පාවිච්චි කරන හැම ඉන්ධනයකම වගේ මූලිකම ගොඩනැගුම් ඒකකය මේ හයිඩ්‍රෝකාබන වීම. වෙන විදිහට කිව්වොත් අපේ මුළු ලෝකයම දුවවන්නේ මේවෙන් ලැබෙන ශක්තියෙන්. උදාහරණ කිහිපයක් ගැන හිතමු. ඉටිපන්දමක තියෙන ඉටි, වාහනයට ගහන පෙට්‍රල්, කුස්සියේ පාවිච්චි කරන LP ගෑස්, භූමි තෙල්, ඩීසල් මේ දේවල් එකිනෙකට කොච්චර වෙනස් වුණත් මේ හැම එකකම මූලිකවම තියෙන්නේ විවිධ වර්ගයේ හයිඩ්‍රෝකාබන. හරි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ඉතිත් හයිඩ්‍රෝකාබන, පෙට්‍රලුත් හයිඩ්‍රෝකාබන, ගෑසුත් හයිඩ්‍රෝකාබන නම් ඇයි එහෙනම් එකක් ඝන, එකක් ද්‍රව, අනිත් එක වායු වෙන්නේ? ඒ කියන්නේ මෙයා ඔක්කොම එක වගේ නෙවෙයිද? ඔව්, ඒවා අතර වෙනස්කම් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මේ වෙනසට හේතුව තේරුම් ගන්න විද්‍යාඥයන් හයිඩ්‍රෝකාබන ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා. ඒ තමයි ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින. මේ නම් ගැන වැඩි හිතන් දෙපා. වැදගත්ම දේ තමයි මේ කාණ්ඩ බෙදලා තියෙන්නේ කාබන් පරමාණුව එකිනෙකට බැඳිලා තියෙන විදිහ අනුව. ඔන්න ඔය පොඩි ව්‍යුහාත්මක වෙනස තමයි එකක් ගෑස් වෙන්නත් තව එකක් පෙට්‍රල් වගේ ද්‍රවයක් වෙන්නත් හේතුව. ඒ කියන්නේ ඒ හයිඩ්‍රෝකාබනයේ ගුණාංග තීරණය වෙන්නේ ඔන්න ඔය වර්ගීකරණයෙන්. ඉතින් අපි මේ කතාවම පටන් ගත්ත තැනට ආයෙත් ආවොත් අර ප්ලාස්ටික් බෑගයේ ඉඳලා වාහන ඉන්ධන දක්වා මේ හැම බේකම පිටිපස්සේ ඉන්නේ මේ පුංචි ඒත් හිතා ගන්න බැරි තරම් බලවත් අණු. කියන්න තියෙන්නේ අපේ මුළු නූතන ලෝකෙම වගේ ගොඩනැගිලා තියෙන්නේ මේ හයිඩ්‍රෝකාබන කියන අතිවාරම මතයි. අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් ඉදිරි වෙනවා. අපේ මුළු ජීවිතේම මුළු සමාජයේම රඳා පවතින මේ හයිඩ්‍රෝකාබන කියන සම්පත කවදා හරි දවසක ඉවර වුණොත් එදාට මොකද වෙන්නේ? අපේ ලෝකයේ කොයි වගේ තැනක් වෙයිද කියලා හිතන්නවත් පුරවන්ද?